ඔයා දන්නවද? කඩුපුල් කියන්නේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට අයිති මලක් නෙවෙයි. මේ මලේ ඇත්ත අයිතිකාරයෝ තමයි නාගයෝ. ජනප්‍රවාදවල කියවෙන විදිහට මේ මහා පොළොව යට තියෙනව හරිම විසිතුරු මැණික් වලින් දිලිසෙන පාතාල ලෝකයක්. ඒ තමයි නාගලෝකය. මේ නාගලෝකයේ තියෙනවා කවදාවත් පරවෙන්නේ නැති පුදුම ලස්සන මල් වත්තක්. අන්නේ වත්තේ පිපෙන පූජනීයම මල තමයි කඩුපුල් කියන්නේ. අපේ මේ පොළොව යට තියෙන නාගලෝකය කියන්නේ හිරු එළිය කවදාවත් වැටෙන්නේ නැති හැබැයි නිල් පාට මැණික් එළියෙන් බබලන හරිම සිසිල් ලෝකයක්. මේ ලෝකයේ පාලකයෝ තමයි නාගයෝ. ඔයා දන්නවා ඇති පුරාවෘත්තවල හැටියට සූර්යයා සහ නාගයා කියන්නේ ಜಾති වෛරක්කාරයෝ. සූර්යයා කියන්නේ ගින්දර. නාගයා කියන්නේ සිසිලස. මේ දෙන්නට එකට ඉන්න බෑ. ඔන්න දවසක් නාගලෝකයේ හිටපු හරිම භක්තිවන්ත නාග කුමාරිකාවකට ඕන වුණා තමන්ගේ ශාස්ත්‍රූන් වහන්සේට, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න වටිනම දෙයක් අරගෙන මනුස්ස ලෝකෙට එන්න. ඇය තීරණය කළා නාගලෝකයේ තියෙන ලස්සනම වස්තුව, ඒ කියන්නේ නාගලෝකයේ රැජින වෙච්ච ජයසුමන හෙවත් කඩුපුල් මල අරගෙන යන්න. මේ මල හැදිලා තිබුණේ පාතාලයේ සිසිලසෙන් සහ සඳ එළියෙන් විතරයි. මේ මල කවදාවත් ගිනියම් මිරේලිය දැකලා තිබුණේ නෑ. නාග කුමාරිය මේ මල නෙලන්න අත තියද්දිම මල ඇයට කතා කළා. කුමාරියනි, මම ආයති අඳුරට. මම කොහොමද ඔයත් එක්ක උඩ ලෝකෙට එන්නේ? උඩ ලෝකයේ පාලනය කරන්නේ අපේ හතුරු වෙච්ච සූර්ය දිව්‍ය රාජයා. ඔහුගේ බැල්ම මගේ ඇඟට වැටුනොත් මම පිච්චිලා මැරෙයි. එතකොට නාග කුමාරිය හරිම බැගෑපත්ව ඉල්ලීමක් කළා. බය වෙන්න එපා. අපි යන්නේ රැයට. සූර්යයා නිදාගත්තට පස්සේ අපි මේ මල අරගෙන ශ්‍රීපාද කන්දර නගිනවා. හැබැයි මට පොරොන්දු වෙන්න. ඉර එළිය වැටෙන්න කලින් අපි පූජාව තියන්න ඕනේ. කියලා මල බැගෑපත්ව නාග කුමාරියගෙන් ඉල්ලීමක් කළා. උන්න ඉතින් මේ ගිවිසුම පිට නාග කන්‍යාවියන් රෑමැදියමේ අහසින් සමනල කන්දට බහිනවා. ඒ වෙලාවට කඩුපුල් මල තමන්ගේ මුළු සුවඳම දීලා පිපෙනවා. හැබැයි උතනදි තමයි නොහිතපු ඛේදවාචකය වෙන්නේ. එදා නාග කන්‍යාවියන් මල් පූජා කර ඉද්දී වෙලාව ගත වුණා. තේරුනේ නැහැ. එක පාරටම නැගෙනහිර අහස රතු පාට වුණා. සූර්ය දිව්‍ය රාජයා පායන්න පටන් ගත්තා. බය වෙච්ච නාග කන්‍යාවියන් කලබලයෙන් ආපහු අහසට නැග්ගා. පාතාල ලෝකෙට පලා යන්න. අන්නේ කලබලයේදී එක නාග කන්‍යාවියක් අතින් කඩුපුල් මල් ගහේ පත්‍රයක් පොළවට ගිලිහිලා වැටුණා. එයාලට ඒක ගන්න ආපහු වෙන්න වෙලාවක් තිබුණේ නැහැ. එයාලා වලාකුළු වස්සෙන් හැංගිලා යන්න ගියා. දැන් අර කොළ කෑල්ල මේ පොළවේ තනි වුණා. හැබැයි ඒක මැරුණේ නැහැ. ඒකේ තිබුණේ නාගලෝකයේ අමරණීය ජීවය. ඒ වැටුණු කොළ කෑල්ල වේගයෙන් මුල් ඇද්දා. ඒකයි අදටත් කඩුපුල් ගහ කොළෙන් පවා බෝ වෙන්නේ. නමුත් සූර්ය දෙවියන් මේක දැක්කා. තමන්ගේ හතුරා කියන්නේ නාගයන් ගෙනාපු මේ දේ තමන්ගේ රාජධානියේ මනුස්ස ලෝකයේ පැලවෙනවා දකිනකොට සූර්යාට කේන්ති ගියා. ඒත් ගහ මුල් ඇදිලා තිබුණේ පොළවේ නෙවෙයි, ගස් බෙනයක. සූර්යාට මේ නිසා ගහ විනාශ කරන්න බැරි වුණා. මොකද සූර්යාට පොළවෙන් උඩ දේවල් වලට මැදිහත් වෙන්න බැරි වුණා. එහෙම වුණොත් භූමි මාතාවගේ ශාපයට සූර්යාට ලක් වෙන්න වෙන නිසා. ඒ වෙනුවට සූර්යා ඒ ගහේ පිපෙන මලට දරුණු ශාපයක් කළා. මගේ රාජධානියේ උඹට පැලවෙන්න පුළුවන්. හැබැයි මගේ හිරු එළිය යටතේ ජීවත් වෙන්න මම උඹේ මලට කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. ඒකයි කඩුපුල් මලට තියෙන ශාපය. පාන්දර 5 වෙද්දී නැගෙනහිර අහසින් පොඩි හරි හිරු එළියක රේඛාවක් වැටෙනකොටම කඩුපුල් මල ගෙහෙන්න පටන් ගන්නවා. සූර්යාගේ රස්නේ මේ මලට දරා ගන්න බෑ. ඒ ශාපය නිසා මල එතනම හැකිලිලා පර වෙලා මැරිලා යනවා. නාග කන්‍යාවියන්ට සිද්ධ වෙනවා ඉර පායන්න කලින් ඉක්මනට ආපහු පාතාල ලෝකෙට පලා යන්න. මොකද එයාලටත් සූර්ය රස්නේ දරා ගන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ කඩුපුල් මලක් පිපෙනවා කියන්නේ ප්‍රේමයක සහ පරිත්‍යාගයක එකතුවක් කියලා. Taman මැරෙන බව දැනම බුදුන් වඳින්න ඕන නිසාම එක රැයකට විතරක් මනුස්ස ලෝකෙට ඇවිත් ජීවිතේ පූජා කරන ඒ පුංචි මල කවදාවත් පූජා නොකරනම් ඉන්න එපා. ඊළඟ පාර ඔයා කඩුපුල් පැලයක් හිටවද්දි මතක තියාගන්න. ඔයා ඒ හිටවන්නේ අර අතීතයේ අහසින් වැටුණු
නාගලෝකයේ කෑල්ලක්. ඒ වගේම ඒ මල තාමත් සටන් කරන්නේ සූර්යාගේ ශාපය එක්ක. ඉර පායන්න කලින් ඒ ලස්සන බලලා හිත පුරවගෙන බුදුන්ට මල පූජා කරන්න. මොකද හෙට උදේට යා නෑ.